මිස් මගේ තාත්තා දැන් මේ ඕගොල්ලෝ ඒජන්සි කෙනෙක්ටනේ එතකොට වගකීම ඒගොල්ලෝ ඒ කියන්නේ ඕගොල්ලෝ කම්පැනි දෙකක්ද? ඒක තමයි සර් දැන් ඒ මෙහෙම ඔයාලා දන්නවා මම ඊ වීඩියෝ එකක් දැම්මා ලංකාවේ කාන්තාවක් කුවේට් වල ඒජන්සියක් ඇතුළේ මිය ගියා කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් එක්ක මට ඔයාලට දෙයක් කියන්න හිතුණා. මොකද්ද ඔයාලට කියන්න හිතුනේ? ඇය කුවේට් වල වැඩ කරලා ඒජන්සියට ගිහිල්ලා ලංකාවට යන්න තමයි ඒජන්සිතාවට ලංකා ඒජන්සියට ගියේ. ඉතින් ඒ ගියපු වෙලාවේ ඇය කොහොමාරි රෝගාතුරව සිටින අවස්ථාවක එයාට බෙහෙත් මුකුත් අරන් දෙන්නේ නැති හේතුව හින්දා එය ඒජන්සිය ඇතුළේම මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක මට ඔයාලට තමක් කියන්න හිතුණා. මෙතන වීඩියෝ එකක් තියෙනවා. මේ තමයි ඇය ලංකාවට ගෙන්න ගන්න. එයාගේ මිනිහ ලංකාවට ගෙන්න ගන්න ඒජන්සියට සල්ලි දීලා තියෙද්දිනුත් ඒජන්සියෙන් ඒ මිනිස්සුන්ට කතා කරපු විදිය. ඉතින් මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාලා අදහසක් ගන්න. මට කියන්න ඕනුනේ ඇය මිය ගියපු කතාව නෙමෙයි. මට කියන්න ඕනුනේ මේ රටවල ඉන්න ඔයාලා ඒජන්සියට මුදල් ගෙවලා ලංකාවට යන්න හිතාගෙන ඉන්නවා නම් දෙපාරක් ඒ ගැන හිතන්න. මොකද ඒජන්සි වලට මුදල් ගෙවලා ඔයාලා යනකොට මොකක් කරේ අපහසුතාවයක් වෙලා ඔයාලට මොකක් කරේ දෙයක් සිද්ධ වුණොත් ඒජන්සියෙන් කිසිම මුදලක් නැවත ඔයාලට ගෙවීමක් කරන්නේ නැහැ. ඒජන්සිය කියන්නේ ඔයාලගේ සල්ලි අරගෙන ජීවත් වෙන තැනක්. ඉතින් ඔයාලව මෙහෙට ගෙනල්ලා දාලා ඔයාලව විකුණලා ඒ අරාබි මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන එයාලා දිනු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත කතාව. ඉතින් ඔයාලට ගෙවන්නට වැඩි මුදලක් එයාලා මේ කට්ටියකින් ගන්නවා. අනිත් එක තමයි ඔයාලා ලංකාවට යන්න ඕනොත් ඔයාලා සම්පූර්ණ මුදල ඔයාලා ගෙවන්න ඕන. ඔයාලා ලංකාවට යනවා නම් එයාලා ලක්ෂ 10ක් අරන් තියනවා නම් ඔයාලා ඒ ලක්ෂ 10ම ගෙවලා තමයි ලංකාවට යන්න ඕන. මොකද ඔයාලට ලක්ෂ 10ක් විදම යන්නෙත් නෑ මෙහෙට එන්න. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි ඒජන්සියෙන් කරන්නේ. ඒ හින්දා මේ රටවල් වලට ආවට පස්සේ ඒජන්සිය හරහා ලංකාවට යනට වඩා පුළුවන් නම් එම්බසි හරහා ලංකාවට යන්න try කරන්න. මොකද එම්බසියත් කුවේට් එකේ එම්බසි එකක් කියන්න දෙනවා. කුවේට් වල එම්බසියත් කිසිම මිනිස්සෙක් ගැන සාධාරණව බලන්නේ නැති එම්බසියක්. ඉතින් කුවේට් එකේ තියෙන්නේ කිසිම වැඩක් කෝල් එකක් දීලවත් කරගන්න බෑ එම්බසියට. මම මේක අනිවාර්යෙන් කියන්න ඕන. එම්බසියට කෝල් කරලා කිසිම දෙයක් කරගන්න බෑ. ඉතින් ඒක ඔයාලත් දන්නවා. එම්බසියට කතා කරපු අයත් දන්නවා. එම්බසියට කතා කරාට පස්සේ එම්බසියෙන් වැඩක් කරගන්නට වැඩිය හොඳයි. ඇත්තටම ටිකට් එකක් දාගෙන අතින් ලක්ෂ 20ක් ගෙවලා හරි ලංකාවට යන්නේ කියලා හිතනවා සමහරක් අවස්ථාවලදී. අන්නේ හේතුව හින්දා මේවා රජයේ බලධාරීන්ට පේනවද නැද්ද කියන්න දන්නේ නැහැ. නමුත් මේ රටවල් වලට ඇවිල්ලා සෑහෙන ප්‍රමාණයක් දුක් විඳිනවා දවසට එක වේලක්වත් කන්න නැතුව. ඒක 190%ක්ම ඒ විදිය තමයි මේ ඒජන්සි වලින් ගෙන්නන කිසිම මිනිස්සෙක්ව සාධාරණව බලලා ඒ මිනිසුන්ට පිළියෙලක් කරන්නේ නැහැ. උන් ඕක තමයි මේ රටේ තියෙන තත්ත්වය. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මගේ YouTube channel එකට අනුත් කෙනෙක් නම් notification bell එකත් click කරලා subscribe කරගෙන යන්න. හැමෝටම සුබ දවසක්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා. එයාගේ පුතා කතා කරේ. ඔව් කියන්නකෝ සර්. මිස් මොකද්ද මිස් තාම මිස්ලා මුකුත් ඒකට කරලා දෙන්නේ නැහැ නේ මිස් ඒජන්සියෙන් බොරුමනේ මිස්ලා ඒජන්සි මුකුත්ම කරලා දෙන්නේ නැහැ මිස්ලා බලන්නෙත් නැහැ. එම්බසියෙන් කතා කරලා කියනවා තාම සල්ලි හම්බුන්නේ නැහැ කියලා. දැන් අපේ ටිකට් එකට බුක් කරපු ඒ සල්ලිත් ගත්තා. ඒත් තාම මුකුත් නැහැ නේ. මෙහෙමයි සර් ඒ ටිකට් එකේ සල්ලි නම් අපි දන්නේ නැහැ නේ ඔයාගේ තාත්තයි. එතකොට රංජනීගේ මහත්තයයි ඒගොල්ලෝ එහෙන් කතා කරගෙන ටිකට් එක දාලා තියෙන්නේ. ඒක ඉතින් දන්නේ නැහැ කියන්නේ මිස්ලා ඒජන්සියනේ. ඒ ටිකට් එක ගැන සර් අපි මුකුත් දන්නේ නැහැ. ඒක ඔයාලගේ කවුද රංජනීගේ හස්බන්ඩ් මේක කරගත්තේ? හස්බන්ඩ් කියන්නේ තාත්තනේ මිස් මගේ තාත්තා දැන් මේ ඕගොල්ලෝ ඒජන්සි කෙනෙක්ටනේ එතකොට වගකීම ඒගොල්ලෝ ඒ කියන්නේ ඕගොල්ලෝ කම්පැනි දෙකක්ද? ඒක තමයි සර් දැන් ඒ මෙහෙමයි එයා ටිකට් එක ගැන දැන් මෙතන තියෙන ප්‍රශ්න නෙමෙයිනේ ටිකට් එක නෙමෙයිනේ තියෙන්නේ. එයාව දැන් ගෙන්න ගන්න එකට තියෙන්නේ. ඉතින් ගෙන්න ගන්න මිස් කිසිම මේව ගන්න නැහැ නේ මිස්ලා තාම. චුට්ටක් ඉන්න මම ඒක බලලා අපේ ඒජන්ට් එක කතා කරලා බලලා මොකද අද දවසේ මොකක් හරි කරලා මට උත්තරයක් දෙන්න මිස් නැත්තම් මම මේක මීඩියා හැම තැනටම දානවා මිස්. අහන්නකෝ ඒක හැම ෆ්ලයිට් එකේම එවන්නෙත් නෑනේ සර්. ශ්‍රී ලංකන් වල විතරයි එවන්නේ. හරි මිස් පොඩ්ඩක් අහගන්නකෝ ෆ්ලයිට් එකක එවන්න එම්බසියේ මහත්තයාට කතා කරාම එම්බසියේ මහත්තයා කියනෝ මල්ලි සල්ලි දාන්න නැතුව කොහොම දානෝ ෆ්ලයිට් එකක් බලන්නෙවත්. ඒකේ ඒජන්සියේ මිස්ලා අයසමිස්ට කිව්වහම එයා කියනෝ සල්ලි දාන්න විදියක් නෑලු එයාට කුලිය ගෙවා ගන්න විදියක් නෑලු. මිස්ලා ඒජන්සියක්ද මේක මේ අම්බලමක්ද? දැන් මොකද ඔයාලට කතා කරපුවම කිව්වේ? එයා කියනෝ එයාට සල්ලි දාන්න විදියක් නෑලු දැම්ම. දැන් මගේ එදා ලියුම් ගත්තා සිකුරාදා හවසම මල්ලි එවනවා කිව්වා අනිවාර්යෙන් එවනවා කිව්වා. දෙමව්පි අම්මලා තාත්තලා නැති මිනිස්සුද කියලා හිතා ගන්න බෑ මේ. අපි මේ වේදනාවෙන් ඉන්නවා අපේ අම්මව ගෙන්න ගන්න බැරුව. මට පැයක් දෙන්නකෝ මම ඔයාලට අහලා බලලා මම අද උත්තරයක් දෙන්නම් මොකද්ද කියලා. හරි මිස් අද උත්තරයක් දෙන්නකෝ. හරි හරි.